දෙරණ ටීවී එකේ වැඩසටහනකට සහභාගි වෙලා අජිත් පී පෙරේරා මහත්මයා කියනවා මේ වර්තමාන විදේශ කටයුතු අමාත්‍යවරයා විජිත හේරත් මහත්මයා විදේශ කටයුතු ඇමතිවරයා වෙන්න සුදුසු නැහැ කියලා. වලව් පැලැන්ති අයමද හාමුලමද මේ රටේ රට පාලනය කරන්න ඕනේ. එහෙම නැහැ ලංකාවේ මිනිස්සු මේ උසස් පැලැන්ති පහත් පැලැන්ති බලව් පැලැන්ති එහෙම කියලා මට තේරෙන්නේ නැහැ. ඒක මොකද මම දන්න විදිහට ඔහු ජනතා විමුක්ති පෙරමුණ NPP එකේ නෙමෙයි ජාත්‍යන්තර භාෂාව පිළිබඳ හොඳ දැනුමක් තියෙන සාමාන්‍ය දැනුමක් යහපත් දැනුමක් තියෙන කෙනෙක් තමයි විජිත හේරත් මහත්මයා කියලා කියන්නේ. ලක්මාලි මන්ත්‍රීතුමිය මොනවා කිව්වත් නිර්මල් දේවසිරි ආචාර්යතුමත් සඳහන් කළ තිබුණ මේගොල්ලන්ට මේ කැපැසිටි එකක් නැහැ කියලා. කැපැසිටි එක නැති බව දැනගෙන තමයි ජනතාව මේ අයට ඡන්දය දුන්නේ කියන එක උන් සඳහන් කරලා තිබුණා. මිනිස්සු ඡන්දය දුන්නේ මිනිස්සුන්ගේ ඔළුවේ මවපු චිත්‍රයට කියලා තමයි මම විශ්වාස කරන්නේ. මට මතක් වෙන කෙනෙක් තමයි ප්‍රේමදාස ජනාධිපතිවරයා. එතුමා නිහතමානී වෙලා තමන්ගේ අඩුපාඩුව මොකක්ද කියලා අවබෝධ කරගෙන එතුමා පසු කාලිනව ඒ භාෂාව ප්‍රගුණ කරා. සිංහලෙන් එලියට ගිහිල්ලා රටෙන් එලියට ගිහිල්ලා ජාත්‍යන්තර ඉදිරියේ හරි සිංහලෙන් කතා කරනවා කියන එක අඩුවක් නෙමෙයි. ජාත්‍යන්තරයේ ඉස්සරහා අපි රටක් විදිහට අපේ ස්ථාවරය පැහැදිලි කිරීමනේ වඩා වැදගත් වෙන්නේ. අපි ඇයි අපේ භාෂාව පිළිබඳව අපි අභිමානයෙන් අපිට කටයුතු කරන්න බැරි. ඒක ප්‍රශ්නයක් කරගෙන තියෙන්නෙම ජනතා විමුක්ති පෙරමුණේ අයම තමයි. එනි භාෂාව කියන එක හැමෝටම එක වගේ බෑ. සිංහල භාෂාව වුණත් හැමෝටම එක වගේ හසුරුව ගන්න පුළුවන් කමක් නැහැ. චතුර ලෙස කතා කරන්න හැමෝටම බෑ. සුබ දවසක්. ගොඩ දවසකින් වීඩියෝ එකක් කරන්න බැරි වුණා. මොකද කාල වේලාව තිබෙත් නැහැ. එච්චර වීඩියෝ එකක් කරන්න අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ. ඒවත් එක්ක වීඩියෝ එකක් කරන්න බැරුණා. හැබැයි මට හිතුණා මේ වෙලාවේ වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. හේතුව මේ Facebook එකේ උඩ පහළ යනකොට මම දැක්ක මේ දෙරණ ටීවී එකේ වැඩසටහනකට සහභාගි වෙලා අජිත් පී පෙරේරා මහත්මයා කියනවා මේ වර්තමාන විදේශ කටයුතු අමාත්‍යවරයා විජිත හේරත් මහත්මයා විදේශ කටයුතු ඇමතිවරයා වෙන්න සුදුසු නැහැ කියලා. හේතුව ඇයි කියලා ඇහුවම ඔහු කියනවා ඔහුට භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම රාජතාන්ත්‍රික භාවය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා කියලා කියනකොට ලක්මාලි මන්ත්‍රීතුමියයි අනිත් කෙනාගේ නම මට මතක නැහැ. මේ ඔවුන් දෙදෙනා අජිත් පී පෙරේරා මහත්මයාට මේ ගැන දැඩි ලෙස විරෝධය දක්වනවා. ඔවුන් සඳහන් කරන්නේ මේ ඔහුට කිසිම භාෂා ප්‍රශ්නයක් නැහැ. ඔහු ජාත්‍යන්තර භාෂාව පිළිබඳ දැනුවත්. ඇයි මේ හැමතිස්සෙම වලව් පැලැන්තියටම කඩේ යන්නේ වගේ අදහසක්. වලව් පැලැන්තිය අයමද හාමුලමද මේ රටේ රට පාලනය කරන්න ඕනේ. ඔහුට විජිත හේරත් මහත්මයාට මේ ප්‍රහාර එල්ල කරන්නේ ඔහු මේ පුංචි පවුලක කෙනෙක් හින්දාද කියලා වගේ අදහසක්. මම කියන්නේ වචන වලින් නෙමෙයි. ඒක තමයි අදහස ඔවුන් කියපු. මට තේරෙන්නේ මේ වලව් පැලැන්තිය ලොකු පවුල් පොඩි පවුල් කියලා කියන්නේ මොකක්ද කියලා. දැන් ජනතා විමුක්ති පෙරමුණ විශේෂයෙන්ම හැමෝම සමානයි කියලා හිතන කණ්ඩායමක් නේ. එතකොට ඔවුන් විසින්ම කියනවා නම් අපේ රටේ එහෙම පන්ති දෙකක් පැලැන්ති දෙකක් හෝ තුනක් තියෙනවා කියලා එතරම් ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද මේ පැලැන්තිය? කාගේ පැලැන්තියක් ගැනද මේ කියන්නේ කියන එක. එහෙම නැහැ ලංකාවේ මිනිස්සු මේ උසස් පැලැන්ති පහත් පැලැන්ති බලව් පැලැන්ති එහෙම කියලා මට තේරෙන්නේ නැහැ ඒක මොකක්ද කියලා. විශේෂයෙන් දේශපාලනයේදී ඒක මොකක්ද කියන එක. ඉතින් කොහොම වුණත් භාෂාව ප්‍රශ්නයක් නැහැ කියලා ඔවුන්ම කියනවා නම් මොකක්ද එහෙනම් ප්‍රශ්නේ ඇත්තටම? දැන් මේක අජිත් පී පෙරේරා මහත්මයා එල්ල කරපු ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඒක මේ වෙලාවේ විජිත හේරත් මහත්මයා මුහුණ දීපු ඒ සමුඛ සාකච්ඡාවේ ඇතිවෙච්ච කාරණා කීපයක් නිසා මුළු Facebook එක පුරාමත් සමාජය ඇතුළත් කතා බහකට ලක් වෙච්ච දෙයක්. ඒක තමයි අජිත් පී පෙරේරා මහත්මයා එතනදී පැහැදිලි කරන්නේ. ඉතින් එහෙමනම් මොකද්ද තියෙන ප්‍රශ්නේ? භාෂාව දන්නවා නම් ප්‍රශ්නේ මොකක්ද? ඇත්තටම ප්‍රශ්නේ භාෂාවම නෙමෙයි. මොකද භාෂාවක් කියලා කියන්නේ මිනිස්සු අතර Tamanගේ අදහස් උමාරු කරගන්න තියෙන දෙයක්නේ. ටූල් එකක්. ඉතින් භාෂාව ඕනේ අපිට අදහස් උමාරු කරගන්න. ඉතින් භාෂාව අවශ්‍යතාවය ඇති වෙන්නේ ඒකට. ඉතින් සමහර මිනිස්සු සමහර පුද්ගලයෝ භාෂා කීපයක් දන්නවා.
කීපයක් හදාarලා තියෙනවා. නමුත් සමහරු Tamanගේ මව් භාෂාව විතරයි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ කෙනාට අවශ්‍ය වෙන්නේ ඒ කෙනාගේ ජීවිතයේ සාමාන්‍ය කටයුතු වලට මව් භාෂාව විතර නම් අවශ්‍ය වෙන්නේ. ඒකේ ගැටලුවක් නැහැ. නමුත් සමහර අයට ඊට වඩා එහාට ගිහිලා සමහරු කැමැත්තක් දක්වන භාෂා ඉගෙන ගන්න. සමහරු තමන්ගේ රැකියාව හෝ තමන්ට ඒ කරන්න සිද්ධ වෙන දේවල් එක්ක භාෂා දැනුම ලබා ගන්න වෙනත් භාෂාවල් ඉගෙන ගන්න උනන්දුවක් දක්වනවා. ඉතින් භාෂාව කියන්නේ එහෙම එකක්. එතනදී සිංහල භාෂාව ගත්තත් ඔබ මම අපි හැමෝටම හොඳට කතා කරන්න පුළුවන්. හැබැයි දැන් සිංහල භාෂාව දැනගත්ත පමණින් අපිට උදාහරණයක් විදිහට නිවේදකයෙක් නිවේදිකාවක් වෙන්න බැහැනේ. මොකද නිවේදකයෙක් නිවේදිකාවක් වෙන්නේ ඒ අයට භාෂාව දැනගන්න ඕනේ වගේම ඒ තමන්ගේ භාෂාවේ එක එක කොටස් භාෂාවේ තියෙනවා උසස් භාෂා විලාසයන්. එතකොට ඒව දැනගන්නත් ඕනේ. ඒ වගේම හිතන දේ ඉක්මනට ප්‍රකාශ කරන්න ප්‍රසන්ටේෂන් එක මේ හැමදේම දැනගන්න ඕනේ. එහෙම කෙනෙක්ට තමයි නිවේදකයෙක් නිවේදිකාවක් වෙන්න පුළුවන්. මම මේ කියන්නේ අර ගිරව් වගේ හේ අහුවෙන වචන ටිකක් කියලා දමලා ගහන අය ගැන නෙමෙයි. අපි කාලයක් තිස්සේ අපේ ජ්‍යෙෂ්ඨය විදිහට අපි හඳුනාගත්ත ඒ ජ්‍යෙෂ්ඨ නිවේදක නිවේදිකාවෝ ඔවුන් හොඳ නිවේදක නිවේදිකාවන් බවට පත් උනේ ඔවුන්ගේ භාෂා දැනුමත් එක්ක. භාෂා දැනුම කියලා කියන්නේ සිංහල නිවේදක නිවේදිකාව නම් සිංහල භාෂාවේ තියෙන අර ගුණාංග භාෂාවේ හරවත් භාෂා විලාසයන් ඔවුන් පාවිච්චි කිරීමත් එක්ක තමයි අපේ ජ්‍යෙෂ්ඨ නිවේදක නිවේදිකාවන් පිළිබඳව අපි ගොඩක් ප්‍රශංසාවෙන් කතා කරන්නේ සහ අපි ඒ අයව අනුගමනය කරන්නේ. ඉතින් ඒකයි මං කිව්වේ සිංහල භාෂාව ගත්තත් භාෂාව දැනගත්තට බෑ. දැන් දේශපාලකයෝ වුණත් හැම දේශපාලකයාටම එක වගේ ලස්සනට මත අදහස් ඉදිරිපත් කරන්න බෑ. සමහරුන්ට වැඩ කරන්න විතරයි පුළුවන්. එහෙම කතා කරලා දේවල් පැහැදිලි කරන්න පුළුවන් කමක් නැහැ. ප්‍රසන්ටේෂන් එක හොඳ නැහැ. ඉතින් මෙතන විජිත හේරත් මහත්මයාට මම දන්න විදිහට ඔහු ජනතා විමුක්ති පෙරමුණේ NPP එකේ නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලකින් ගත්තම ඒ අය අතරින් හොඳ ජාත්‍යන්තර භාෂාව පිළිබඳ හොඳ දැනුමක් තියෙන සාමාන්‍ය දැනුමක් යහපත් දැනුමක් තියෙන කෙනෙක් තමයි විජිත හේරත් මහත්මයා කියලා කියන්නේ. මම හිතන්නේ ඒ නිසා වෙන්නේ නැති. එතුමාට විදේශ කටයුතු අමාත්‍යාංශය බාර දෙන්නේ නැත්තේත්. ඒ කොහොම වුණත් මෙතනදී අපි දැකපු දේ තමයි මට පෙනිච්ච දේ තමයි භාෂාව එතුමා දන්නවා. එතුමාට තේරෙනවා මොකක්ද අහන්නේ කියලා. එතුමා දන්නවා මොකක්ද දෙන්න ඕන උත්තරය කියලා. හැබැයි ඒක දෙන විදිහ, විලාශය, ප්‍රසන්ටේෂන් එක, පර්සනැලිටි එක, බොඩි ලැන්ග්වේජ් එක මේවා තමයි එතුමාට කළමනාකරණය කරගන්න බැරි වෙලා තියෙන්නේ කියන එක තමයි මගේ පුද්ගලික අදහස. ඉතින් ලක්මාලි මන්ත්‍රීතුමිය මොනවා කිව්වත් මම දැක්කා මේ නිර්මාල් දේවසිරි ආචාර්යතුමත් සඳහන් කළ තිබුණා මේගොල්ලන්ට මේ කැපැසිටි එකක් නැහැ කියලා. ඉතින් ඔහු අදහස් කරේ මොකක්ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඔහු කියන විදිහට කැපැසිටි එකක් නැහැ. ඒ කැපැසිටි එක නැති බව දැනගෙන තමයි ජනතාව මේ අයට ඡන්දය දුන්නේ කියන එක ඔහු සඳහන් කරලා තිබුණා. ඉතින් මම දන්නේ නැහැ මිනිස්සු එහෙම දැනගෙනද ඡන්දය දුන්නේ කියලා. මට එහෙම හිතන්න බෑ. මොකද මිනිස්සු ඡන්දය දුන්නේ මිනිස්සුන්ගේ ඔළුවේ මවපු චිත්‍රයට කියලා තමයි මම විශ්වාස කරන්නේ. කොහොම වුණත් මේ භාෂාව කියන එක අපිට හදාගන්න බැරිද? දැන් මේ දේවල් දැන් විජිත හේරත් මහත්මයාට මේක ගැන යම් අවබෝධයක් තියෙන. ඇත්තටම මේ භාෂාව ගැන දැනුමක් තියෙන කෙනෙක් විදිහට ඔහුටම පුළුවන් ඔහු පිළිබඳව ස්වයං විවේචනයක් කරන්න. ජනතා විමුක්ති පෙරමුණ එහෙම කරනවානේ. ඉතින් එහෙම ස්වයං විවේචනයකින් ඔහුටම පුළුවන් මොකක්ද තමන්ගේ අඩුව කියන එක අවබෝධ කරගන්න. මම දන්නේ ඒකට නිහතමානීකමක් තියෙන්න ඕනේ. දැන් ඒක ගැන කතා කරද්දී මට මතක් වෙන කෙනෙක් තමයි ප්‍රේමදාස ජනාධිපතිවරයා. ඔහු සාමාන්‍ය පවුලක දේශපාලකයෙක්. දැන් එහෙම පැලැන්තියක් ගැන කතා කරනවා නම් ඔහු සාමාන්‍ය කෙනෙක්. ඉතින් ඔහු එහෙම මහා පොහොසත් පසුබිමකින් ආපු කෙනෙක් නෙමෙයි. ඒ වගේම ඔහු අධ්‍යාපනය ගත්තම ඔහුගේ පොහොසත් දුප්පත් පොහොසත්කම කෙසේ වෙතත් ඔහුගේ අධ්‍යාපනය ගත්තම ඔහු මහ විශාල අධ්‍යාපනයක් ලැබපු කෙනෙක් නෙමෙයි කියන එක තමයි අපි අහලා තියෙන්නේ. හැබැයි එතුමා පසුව ඉගෙන ගත්තා.
එතුමා ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම ජනාධිපතිවරයෙක් විදිහට තමන්ගේ රට ගැන එලියට රටෙන් එලියට තොරතුරු sannivedanaya කිරීමේදී ඉංග්‍රීසි භාෂාව කියන එක ඉතා වැදගත් කියන කාරණාව තේරුම් අරගෙන එතුමා නිහතමානී වෙලා තමන්ගේ අඩුපාඩුව මොකක්ද කියලා අවබෝධ කරගෙන එතුමා පසු කාලිනව ඒ භාෂාව ප්‍රගුණ කරා අධ්‍යයනය කරා හැදෑරුවා. ඉතින් ඊට පස්සේ එතුමා ලස්සනට ඒ ඉදිරිපත් කිරීම කරා මේ මහා බරපතල ඉංග්‍රීසි භාෂාවක් එතුමා හැසිරවීමක් කරේ නැහැ. ඊටාම සරල විදියට. නමුත් අපේ රට නියෝජනය කරන්න විහිළුවක් වෙන්නේ නැතුව රට ජාත්‍යන්තර ඉදිරියේ ඊටාම ලස්සනට රට ගැන ප්‍රතිරූපය යන විදිහට එතුමා ඒ පුහුණු වීම කරා කියන එක තමයි මගේ අදහස. ඔබ බලන්න විදේශ මාධ්‍ය ආයතනයක් සමග එතුමා කරපු සංවාදයක් තියෙනවා. මම ඒකේ ලින්ක් එකේ පෝස්ට් එකක් මම දැක්ක ෂෙයා වෙනවා කොහේ හරි. ඒකේ මම ඒක මේකේ කමෙන්ට් සෙක්ෂන් එකට හරි මේ වීඩියෝ එකට පහලින් දාන්නම්. එතකොට එතුමා කොච්චර ලස්සනට සරල ඉංග්‍රීසි භාෂාවෙන් සරල වුවත් වැදගත් ඉංග්‍රීසි භාවිතාවෙන්. මොකද ඉංග්‍රීසි භාෂාවෙත් තියෙන අර සිංහල භාෂාවේ මම කිව්වා වගේම අපි සරලව නිකන් කතා කරන භාෂාවෙන් අපි දේවල් පැහැදිලි කරන විදිහට ගමේ ගොඩේ දේවල් කියන විදිහට hina වෙවි කතා කරන්න බෑ මේ ජාත්‍යන්තර මාධ්‍ය සහ ජාත්‍යන්තරයේ ඉස්සරහ කතා කරද්දී. ඒක තමයි අවුල තියෙන්නේ. ඉතින් එතකොට නිකන් අපි මොකක්ද අපේ රට ගැන අපි එළියට පෙන්වන තත්වය. ඉතින් ඉංග්‍රීසි භාෂාවෙත් එහෙම තමයි. සිංහල භාෂාව වගේම ඉංග්‍රීසි භාෂාවෙත් තියෙනවා වඩා හොඳ විදිහට මිනිස්සුන්ට දේවල් sannivedanaya කරන ප්‍රසන්ටේෂන් එක ලස්සන කිරීම සඳහා පාවිච්චි කරන දේවල්. ඉතින් ඒක මම හිතනවා විශේෂයෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරයෙක් විදිහට ඒක හැදෑරීම කළ යුතුයි කියලා. Tamanට ඉංග්‍රීසි දැනගත්ත පමණින් මම හිතන්නේ ඒක හරියට ප්‍රසන්ට් කරන්න පුළුවන් කමක් තියෙනවා කියලා. සිංහල වගේම තමයි. ඉතින් මම හිතන්නේ දැනටත් විජිත හේරත් අමාත්‍යවරයා ප්‍රමාද නැහැ. එතුමාට පුළුවන් දැනටත් අධ්‍යයනය කරන්න තමන්ගේ අඩුපාඩු මොනවද කියන එක පිළිබඳව තමන්ම ස්වයං විවේචනයක යෙදিলা ඔහුට පුළුවන් මේක අධ්‍යයනය කරන්න. ඔහුට පහසුවෙන් මේක හදා ගන්නත් පුළුවන්. මොකද ඔහුට යම් අවබෝධයක් දැනුමක් තියෙන කෙනෙක් හින්දා. අනිත් පැත්තෙන් භාෂාව ගැන කතා කරනකොට තවත් දෙයක් තමයි මේ අපි හැමතිස්සෙම ඉංග්‍රීසි බැරි එක ගැන ප්‍රශ්නයක් කරගන්නේ මොකද කියන එක. මොකද මේ ඔකට හොඳ උදාහරණයක් මම ඒකෙත් ලින්ක් එක ඔබට දාන්නම්. හොඳ උදාහරණයක් ඒකත් මම ළඟදි දැක්ක නැවතත් ෂෙයා වෙනවා. පුටින් ජනාධිපතිවරයා ජර්මානු ජාතික මාධ්‍යවේදියෙක් Tamanගේ ඉංග්‍රීසියෙන් ප්‍රශ්න කරනකොට ඔහු සඳහන් කරනවා ඇයි ඔබට ජර්මානු බසින් ප්‍රශ්න කරන්න බැරි කියලා. ඇයි ඔබ ඔබේ භාෂාවෙන් ප්‍රශ්න කරන්න නැත්තේ කියලා පුටින් ජනාධිපතිවරයා අහනවා. ඉතින් ඔහු එතනදී සඳහන් කරන්නේ ඔහු එතනදී පැහැදිලි කරන කාරණා එක්ක ඒ සමස්තය තමයි තමන්ගේ රටේ අභිමානය, තමන්ගේ භාෂාව, තමන් මුල සිටම කතා කරපු භාෂාව, ඒ භාෂාව අඩුකොට සලකන්න ඕනේ නැහැ. සිංහලෙන් එලියට ගිහිල්ලා රටෙන් එලියට ගිහිල්ලා ජාත්‍යන්තර ඉදිරියේ හරි සිංහලෙන් කතා කරනවා කියන එක අඩුවක් නෙමෙයි. ඉතින් මට තේරෙන විදිහට කොහොම කිව්වත් ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින්ට සහාය දක්වන මේ Facebook එකේ ඉන්න අය පවා ඔවුන්ගේ යටිහිත කියනවා තමන්ට ඉංග්‍රීසි බැරි එක ප්‍රශ්නයක් කියලා. මොකද මේ එක ඉංග්‍රීසි බැරි එක ඒ කියන්නේ සිංහල භාෂාවෙන් ලෝකෙ ආමන්ත්‍රණය කරන එක අඩුවක් කියන එක උන් යටිහිතේ තියාගෙන උඩින් කියන වෙන කතාවක්. එහෙම තමයි මට තේරෙන්නේ. මොකද ඇත්තට මේක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. තමන්ට පහසුවෙන් තමන්ගේ රට දැන් අපි ජාත්‍යන්තරයේ ඉස්සරහා අපි රටක් විදිහට අපේ ස්ථාවරය පැහැදිලි කිරීමනේ වඩා වැදගත් වෙන්නේ. අපි දරන ස්ථාවරය මොකක්ද කියලා පැහැදිලිව ලෝකෙට කියන එක තමයි වඩා වැදගත් වෙන්නේ. භාෂාව නෙමෙයි. එතකොට ඒක කියන්න පහසු අපිට අපේ භාෂාවෙන් නම්. ඇත්තටම පහසු අපේ භාෂාවෙන් තමයි. අපේ හැඟීම් එක්කනේ අපි කතා කරන්නේ. අපේ හැඟීම අපිට හරියටම කියන්න පුළුවන් අපේ භාෂාවෙන්. ඉතින් ඒ භාෂාවෙන් අපේ භාෂාවෙන් ඒක හරියට ඉදිරිපත් කරන්න පුළුවන් නම් මං හිතනවා ඉන්ටර්ප්‍රිටර්ස්ලා ඉන්නවා ඕන තරම් භාෂා පරිවර්තනය කරන්න ක්‍රමවේද තියෙනවා. ඉතින් එහෙම ක්‍රමවේදයක් පාවිච්චි කරලා තමන් හරියට රටක් විදියට තමන් කොතනද ඉන්නේ කියන එක පැහැදිලි කරන්නේ නැතුව
තමන් සිංහල භාෂාවෙන් කතා කරන එක මදිකමක් කියලා හිතලා බැරි ඉංග්‍රීසියෙන් දෙයක් පැහැදිලි කරන්න යන එක තමයි මෙතන තියෙන අවුල. දැන් මීට කලින් සුනිල් හඳුන්නෙත්ති මහත්මයාත් ওই විදිහටම හැසිරුණා. අවසානයේදී ඊළඟ තිබිච්ච සමුළුවට ඒ අවස්ථාවට හරිනි අග්‍රාමාත්‍යතුමිය සහභාගී වුණා. ඉතින් හැමදාම මේක කරන්න බැහැනේ. ඉතින් හැමදාම එක්කෙනෙක් ගිහිල්ලා එයාට ඒක ෆේස් කරන්න බැරි වුණාම තව එක්කෙනෙක් යවනවා. ඉතින් ඒක එහෙම වෙන්න ඕනේ නැහැ. ඇයි අපේ භාෂාව පිළිබඳව අපි අභිමාණයෙන් අපිට කටයුතු කරන්න බැරි. ඉංග්‍රීසි දන්නේ නැත්නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න එක වෙනම කතාවක්. ඉංග්‍රීසි දන්නේ නැත්නම් ඒ භාෂාව ඉගෙන ගන්න කාලය අරගෙන ඇමතිවරුන්ට පුළුවන් ඕන තරම් ප්‍රේමදාස ජනාධිපතිවරයාත් ඕක කරා. පෞද්ගලිකව හැදෑරුවා ඉංග්‍රීසි භාෂාව යාගේ අවශ්‍යතාවය නිසා. ඉතින් ඒ උනන්දුව ඇතිව කැම්පස් යන කාලේ ඉගෙන ගන්න බැරි වුණා නම් හරියට දැන් හරි ඒක ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ සාමාන්‍යයෙන් භාෂාව හසුරුවන කියන එක ඒක ඕන කෙනෙක්ට තමන්ගේ අවශ්‍යතාවය පරිදි තීරණය කරන්න පුළුවන්. අපිට කමියුනිකේට් කරගන්න ඕන වුණාම අපි ඔය ඉංග්‍රීසි අහුලගෙන කතා කරනවානේ. මේ ඒක නිසා ඒක ගැටලුවක් කරගන්න ඕනේ නැහැ. නමුත් ඒක ප්‍රශ්නයක් කරගෙන තියෙන්නෙම ජනතා විමුක්ති පෙරමුණේ අයම තමයි. ඒ නිසා තමයි ඔවුන් බැරි ඉංග්‍රීසියෙන් නොගැලපෙන බැරි ඉංග්‍රීසි නෙමෙයි ඇත්තනම ඒකට කියන්නේ නොගැලපෙන ඉංග්‍රීසියෙන් ජාත්‍යන්තරය හමුවේ කතා කරන්න තොරතුරු කියන්නේ. ඒකෙන් වෙන්නේ අපිට ලොකු හානියක් අපි කරගන්නවා. අපි විහිළුවට ලක් වෙනවා රටක් විදිහට. අපි කියලා කියන්නේ දැන් විදේශ කටයුතු ඇමතිවරයා ඔහුට කවදාවත් මම ඡන්දයක් දීලා නැහැ. මම කැමතිත් නැහැ. ඒ අකමැති කියන එක අපිට පැත්තකට දාන්න බෑ. ඔහු අපේ රටේ විදේශ කටයුතු ඇමතිවරයා. ඉතින් ඔහු ගිහිල්ලා රට නියෝජනය කරමින් රට නියෝජනය කරන රටේ මුහුණුවරනේ ඔහු. ඒතර ඔහු ගිහිල්ලා රට නියෝජනය කරමින් ඔහු අපහසුතාවයට පත් වෙනවා නම් ඔහු විහිළුවකට ලක් වෙනවා නම් ඔඩියන්ස් එකේ ඉන්න අය hina වෙනවා නම් ඒක අපිටත් ප්‍රශ්නයක්. ඒකට ජනතා විමුක්ති පෙරමුණට ඡන්දෙ දීපු අයට කියන්න බෑ ඕගොල්ලන්ට මේක වැඩක් නැහැනේ කියලා. එහෙම කියන්න බෑ. මොකද අවසානයේදී ඔහු එළියට යන අපේ රටේ විදේශ කටයුතු ඇමතිවරයා විදියට. ජනාධිපතිවරයා උනත් එහෙමයි. ජනාධිපතිවරයා සිංහලෙන් ගිහිල්ලා සමුළුවක් අමතන එක අපිට නම් ලැජ්ජාවක් නෙමෙයි. ඔහු බැරි ඉංග්‍රීසි අමතන්න ගිහිල්ලා බැරි ඉංග්‍රීසියෙන් කතා කරන්න ගිහිල්ලා වචන වරද්දගෙන සමාජයක් ඉස්සරහා විහිළුවට ලක් වෙන එක ජනාධිපතිවරයා ඔහු අපේ ජනාධිපතිවරයා ඒක අපි අනුමත කරන්නේ නැහැ. ඒක අපි විවේචනය කරනවා. ඒකට අපි ප්‍රහාර එල්ල කරනවා. ඒක එහෙම තමයි. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේක තේරුම් ගත්තොත් හොඳයි. භාෂාව කියන එක හැමෝටම එක වගේ බෑ. සිංහල භාෂාව වුණත් හැමෝටම එක වගේ හසුරුව ගන්න පුළුවන් කමක් නැහැ. චතුර ලෙස කතා කරන්න හැමෝටම බෑ. ලස්සනට භාෂාව හසුරවන්න හැමෝටම බෑ. ඉතින් ඒ වගේ තමයි ඉංග්‍රීසි භාෂාවත්. ඒකින්ද මම හිතනවා මේ වෙලාවෙවත් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෝ සහ හැමෝම මේක ගැන පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් හොඳයි කියලා.